hello boys and girls ඔන්න ජයති අද පානා සුපිරි සුළු වීඩියෝ එකක් අරගෙන ඉතින් උඹට දැනවත් දන්නේ නැති මොකද්ද වීඩියෝ එක කියලා. ඉතින් බ්ලැක් ලිස්ට් වැටුනහම account එක හදාගන්න විදිය තමයි අද ගෙනාවේ. ඉස්සෙල්ලාම කියලා ඉන්නම් මගේ account එක බ්ලැක් ලිස්ට් ඇල්ලලා තියෙන්නේ. පේන ඇති ඕන මින්ට පේනවනේ මේ මට ටීම් වලට යන්න බෑ. මෙන්න මේ ලබ්බක් එනවා. ඉතින් මේක හදාගන්න විදිය තමයි හරියටම කියා දෙන්න යන්නේ. ඊට කලින් කියනවා බ්ලැක් ලිස්ට් එකට එන්න හේතු. ඔයා පැනල් කාර්යයක් එක්ක ගැහුවොත් ඒ පැනල් කාර්යය බෑන්ඩ් වුණාට පස්සෙත් ඔයාගේ account එක බ්ලැක් ලිස්ට් එකට එනවා. ඒ කියන්නේ හැක් පුල් යටනවා. කිට් ෆයිල් අනම්මනම් එහෙම දාලා ගැහුවොත් ඒත් හැක් පුල් යටනවා. තව අරම්මනන් වලට හැම ලබ්බකටම හැක් පුල් යටනවා බග් කරත් ඔය අරම්මනන් වලට. ඉතින් මගේ නම් හැක් පුල් යටුනේ මේ කිට් ෆයිල් එකක් දාලා කිට් ෆයිල් එකක් දැම්මා. ඌ කිව්වේ ඒක බෑන්ඩ් වෙන්නේ නැහැ මුකුත් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැම්මට පස්සේ තමයි දවසක් ගියේ නැහැ කෙල වුණා account එකට. දැන් මැච් එකකටවත් යන්න බෑ. මැච් එකක් දැම්මත් ඒක විනාඩි 5කින් කැන්සල් වෙනවා. මැච් එක කොහොම පෙන්නුවට යන්නේ නැහැ. හරිද? ඔන්න ඔකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක හදාගන්න විදිය තමයි කියා දෙන්න යන්නේ. මොකද මේ account එකෙන් මම ගරීන එකට ඉන්වයිට් කරා ඒක හරිද? ඒ වුණාට ඒකට මට ඒවල තිබ්බ රිප්ලයි එකක් අපේ දමියගේ account එකෙත් හැක් පුල් ඇල්ලලා තියෙන්නේ. ඉතින් මම ඒකෙත් එහෙම රික්වෙස්ට් කරන්න කියලා බැලුවේ. ඉතින් ඒක වීඩියෝ එකක් කරලම දාන්න කියලා බැලුවේ. අපි බලමු ඉතින් නේද. පේනවනේ මැච් වැටෙන්නේ නැහැ. හරිද? අපි ඒක පෙන්නලා එන්නම් එක්කටම කලින් බලා ගන්න. මෙන්න මෙතනට ගිහිල්ලා කස්ටමර් සර්විස් එකට ගිහිල්ලා ඔන්න මෙන්න මෙතන මේ ඇදේකට ගිහිල්ලා එතනින් තමයි තියෙන්නේ හදන්න. අවින්ද මයි රික්වෙස්ට් පෙන්නන්නම්කෝ. මයි රික්වෙස්ට් ඔය මේ මම ඊයේ දැම්මා මේක. ඒකට රිප්ලයි එකක් එවලා තිබ්බා. මේ තියෙන්නේ මන් දාපු එක. ඒකට රිප්ලයි එකක් එවලා තිබ්බා. මගේ account එක හරියන්නේ 2025 10 වෙනි මාසේ 22 තමයි හරියන්නේ 5/9ට. ඒකෙන් හරියනවා කියලා account එක දාලා තියෙන්නේ. එහෙම ඕගොල්ලන්ට රිප්ලයි එකක් එයි මේක කරාම. ඉතින් මේක ෂුවර් ඉතින් හරියනවා නම් අපි එහෙනම් ඒක කරන්න යමු නේද. ඔන්න ඉතින් අද ගඩින එකට රික්වෙස්ට් ගන්න account එක ලොග් වුණා. මේ account එක තමයි හැක් පුල් ඇල්ලලා තියෙන්නේ. කිට් ෆයිල් එකක් දාලා පැනල් නම් ගහලා නෙමෙයි. පැනල් ගහලා අපි රෑන්ක් අප් කරන්නේ. බලන්න පුළුවන් මේකෙත් හැක් පුල් ඇල්ලලා තියෙන්නේ ඔය. පේනවනේ. ඉතින් ටීම් එකට ගියා මැච් එකකට යන්න බෑ. ලෝන් ඔෆ් විතරයි ගහන්න පුළුවන්. අපි ඉතින් යමු ඕගොල්ලෝ මේ මෙතන කස්ටමර් සර්විස් එකට එන්න. ඇවිල්ලා මෙන්න මෙහෙම මේ උඩ IRB දමිය කියලා තියෙනවා. ඔයාගේ නම වැටි එතන ඔබලා ඔය මැද තියෙන එක තියෙන්නේ submit request අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ මෙහෙම එකක් එයි. මෙන්න මෙතනට ගිහිල්ලා game convert දෙන්න. මේ බග් වෙච්චා බග් රිපෝට් account බෑන්ඩ් වෙච්ච ඒවා එහෙම මෙහෙම හදාගත්ත හැකි. මෙන්න අපිට ඕනේ මේ game convert කියන එක. ඒක දුන්නට පස්සේ ඕගොල්ලන්ගේ ID එකයි name එකයි වැටේ. එහෙමම යටට යන්න මේ typing of game content කියන තැනට ගිහිල්ලා මේ යටම තියෙන්නේ අන්නේ ඒක දෙන්න. ඒක දීලා ඊට පස්සේ ඔයා
සිලෙක්ට් කරන්න තියෙනවා ෆ්‍රී ෆයර් ගහන්නේ මැක්ස් එකද නැත්නම් නෝමල් එකද කියලා. මං ගහන්නේ ෆ්‍රී ෆයර් නෝමල් එක. ඒකින්ද මං ඒක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් මේක තමයි මේකේ තියෙන ඕනිම දේ. ඒ කියන්නේ වැදගත්ම දේ. මේකට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ YouTube ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඒකේ තියෙන එක මේකට කොපි කරලා දාන්න. ඔන්න ඕක මේ පේනවනේ. මේක හදන්න පොඩි දෙයක් තියෙනවා. මෙතන free fire ඔයා ගහන එක දාන්න. මෙන්න මෙතන මං ගහන්නේ normal එක නිසා max කියන කෑල්ල අයින් කරනවා. ඊට පස්සේ මේක මේවා 2019 කියන එක තියෙනවනේ. ඒක 2025 දාන්න. 2025 නෙමෙයි 2025 දාන්න එපා බල්ලෝ. රික් ගන්න බෑ, තේරුම් ගනි. මේ මෙතනට දාන්න ඔයා FF interface. මෙතනට ඔයා data පාවිච්චි කරන sim එකේ වර්ගය දානවා. හච් පාවිච්චි කරන හච් නිසා ඊට පස්සේ මේකේ තුනම හරි දෙන්න ඔයාගේ account එකේ පෙන්නන මෙව එකේ අර ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඉල්ලනවා. ඒකේ මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඉල්ලනවා. ඒ account එකේ අර පෙන්නන එක ඒකේ ස්ක්‍රීන්ෂොට් එක මෙන්න මෙතන add file කියන එකෙන් දෙන්න. මේක දීලා මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔක්කොම හරි නේද? ඊට පස්සේ submit දෙන්න. දැන් ඒක රික්වෙස්ට් වුණා. හරිද? ඊට පස්සේ ඔන්න මේ මන් දාපු එක දැන් තියෙන්නේ. මේක ඊට පස්සේ මේ මොකද මේක ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ අපිට රික්වෙස්ට් දැන් මේ මැසේජ් එක බලලා පැය 24ක් ඇතුළත එනවා අර විදියට මේ ඒගොල්ලෝගේ රිප්ලයි එකක් account එක unbanned වෙන්නේ කවදද නැත්නම් මොනවාද hack pull එක හරියන්නේ කවදද කියලා එහෙම අනම්මනම් එකක් එනවා. ඊට පස්සේ ඉතින් එච්චරයි. එහෙම account එක හදාගන්න hack pull වැටුණා නම් අන්තිමට කියන්න තියෙන්නේ කවදාකවත් ඔය kit file එහෙම දාන්න යන්න එපා. තේරුමක් නැහැ. අපිට විතරයි පෙන්වන්නේ. අන්තිමට account එකක් බෑන්ඩ් වෙනවා. පැනල් ගහන්නත් ඕනි නෑනේ. ඉතින් ඔය enemy ගොලුවට ගහගන්න බැරි කමක් නෑනේ බා. ඒක නිසා මේ පැනල් ගහන්නත් එපා. තව දෙයක් කියන්න තියෙනවා. මේ අපි IRB guild එකක් අපහසුයෙන් හැදුවා. පරණ එක නැති වුණා. ඒක නිසා මේකට කට්ටිය ගන්නවා guild YouTube profile එකේ තියෙන නම්බරේ එන කට්ටිය මැසේජ් එකක් දාන්න. මෙන්න මෙහෙම තමයි name එක change කරන්නේ. 4 දෙනා ඉන්නේ. ඉතින් මගේ real account එකත් hack pull වෙලා තියෙන්නේ. මම ඔන්න invite එක ගත්තාම ඔන්න ඕක පෙන්නන්නේ. දැන් paper invite එකක් දැම්මා. ඒක ගත්තාම ඔන්න ඕක පෙන්නන්නේ. පේනවනේ. යන්න බෑ group එකට. එන එච්චරයි අදට වීඩියෝ එක. ගිහින් එන්නම්. bye bye.